සුබුදෑසනක් හැමෝට මේ සුපිහිටයි. අද දවසෙත් සමිඳුන්ගේ වචනය අහන්නට දේවපාමුලට ආව ඔබ සියලු දෙනා ආදරයෙන් පිළිගන්නවා. අපි යමු උන්වහන්සේගේ වචනය හොයාගෙන අපි කියවමු මාර්ක්තුමාගේ සුවිශේෂය මාර්ක් 10:45. සැබවින් මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්නට නොව සේවය කරන්නටද බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට තමාගේ ජීවිතය දෙන්නටද ආයේ යයි කීසේක. ඉතින් ඔබ දන්නවා යේසුස් වහන්සේ තම ගෝලයෝ කැඳවගෙන ඔවුන්ට අවසාන කාලය ගැන වෙන්න තියෙන දේවල් ගැන උන්වහන්සේ ගැන යම් දේවල් කිව්වා. උන්වහන්සේගේ මරණය ගැන, නැවත නැගිටීම ගැන. ඉතින් උන්වහන්සේ අවසාන කාලය ගැන කියන තැනක් තමයි මේ. උන්වහන්සේ අවසාන කාලය ගැන කියලා කියනවා මනුෂ්‍ය පුත්‍රයා සේවය කරන්නයි ආවේ, සේවය ලබා ගන්න නෙවෙයි. බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ ඔවුන්ට මිදෙන්න, ඔවුන් ගැලවෙන්න, ඔවුන්ට මිලයක් කොට ජීවිතය දෙන්න තමයි මනුෂ්‍ය පුත්‍රයා ආවේ කියලා ස්වාමින් වහන්සේ පවසනවා. ඉතින් මේ උදෑසන මේ වචනය අහන, සමහර විට මේ වචනය අහන ඔබත් උන්වහන්සේට සේවය කරන දරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් දේව දරුවනේ උන්වහන්සේ ගෝලයෝ කරන්න කියලානේ කිව්වේ සකල ජාතීන්. ඉතින් අනිවාර්යයෙන්ම මේක අහන ඔබ ගෝලයෙක් වෙන්න ඕනේ. මොකද උන්වහන්සේ කොතනකවත් කිව්වේ නෑ ඇදහිලිවන්තයෝ කරන්න කියලා. ඉතින් මේක අහන ගෝලයෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම සේවය කරන දරුවෙක් වෙන්න ඕනේ. ඉතින් වර්තමානයේ උන්වහන්සේ කියනවා සභාව විනාශ වෙන්න යනවා. බොහෝ බොරු අනාගත වක්තෘවරු නැගිටින්න යනවා කියලා. ඉතින් ඔබ මේ කාලේ, මේ අවසාන කාලය කියන කාලය තුල ඔබ ඒ දේවල් උන්වහන්සේ කී වචනය තුල දකිනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබට ඒක බලන්න පුළුවන් මතෙව් තුමාගේ සුවිශේෂයේ මතෙව් 24:11 තියෙනවා නොයෙක් බොරු අනාගත වක්තෘවරු නැගිට බොහෝ දෙනෙකු මුලා කරන්නෝය කියලා. ඉතින් මේ අවසාන කාලේ ඔබ යන තැන හරිද? ඔබ හිටගෙන ඉන්න තැන හරිද කියලා ඔබට තීරණය කරන්න කාලය ඇවිල්ලා. ඉතින් බොහෝ බොරු අනාගත වක්තෘවරු නැගිටිනවා කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. ඉතින් කල්පනා කරලා බලන්න ඔබ හිටගෙන ඉන්න තැන හරිද කියලා. ඉතින් මම මතක් කිරීමක් තමයි මේ උදෑසන ඔබට කරන්නේ. මේ කාලය තුල බැලුවාම අපිට පේනවා බොහෝ පූජකයෝ කියලා කියාගත්තු අය සේවය කරන්න ආපු අය නෙවෙයි. ඒ අය සේවය ලබන්න ආපු අය කියලා ඔබට බැලුවාම හොඳටම පැහැදිලි ඇති. මොකද උන්වහන්සේ කළේ උන්වහන්සේ ගෝලයන්ගේ පාද පවා හොහෙදුවා. උන්වහන්සේ ගෝලයන්ගේ පාද හොදනවාද අද සේවය කරන අය ගෝලයෝ වෙන්න ඉන්න අයගේ? එහෙම නැත්නම් ගෝලයෝ ඇවිල්ලා එයාලගේ වාහනේ දොර පවා ඇරලා දෙනවා නේද කියලා. ඉතින් මම කියන්නේ සේවය කරන කෙනෙක්ට උපස්ථාන කරන්න එපා කියන්නේ. මොකද එලියාට උපස්ථාන කරා එලීෂා. බයිබලයේ තියෙනවා එලියාගේ අතට වතුර වත් කරපු තැනැත්තා තමයි එලීෂා කියලා. ඉතින් වතුර වත් කරන්නේ ඇයි? ආහාර ගන්නකොට අත හොදන්නනේ. ඉතින් එහෙම කරපුවා ඉන්නවා. නමුත් කල්පනා කරලා බලන්න අද ගොඩාක් සේවය කරන අය මනුෂ්‍ය පුත්‍රයා වගේ සේවය කරන්න ආපු අයද නැත්නම් සේවය ලබන්න ආපු අයද කියලා ඔබ විමසලා දැනගත යුතු කාලයක් තමයි මේ. 1 යොහාන් 3:16 තියෙනවා අප ප්‍රේමයේ දැනගෙන සිටින්නේ ඒ තැනන් වහන්සේ තමන් ප්‍රාණය අපේ උදෙසා දුන් හේයින්ය. අප විසින් සහෝදරයන් උදෙසා අපේ ජීවිත දෙන්න යුතුය. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා සහෝදරයන් වෙනුවෙන් ජීවිතය දෙන්න තරම් අපි කැප වෙන්න ඕනේ සහෝදරයා වෙනුවෙන් කියලා. ඉතින් යොහාන් තුමාගේ සුවිශේෂයක් තියෙනවා. යොහාන් 15:13 කියනවා යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුත් නැත. ඉතින් ස්වාමීන් වහන්සේගේ වචනය එසේ පවසනවා අපි සහෝදරයා වෙනුවෙන්, මිත්‍රයා වෙනුවෙන් ජීවිතය දීමට තරම් ප්‍රේම කරන්න ඕනේ. මොකද මනුෂ්‍ය පුත්‍රයා ආවෙම සේවය ලබන්න නෙවෙයි, සේවය කරන්නට. එහෙනම් මේ උදෑසන මේ වචනය අහන සේවය කරන අපිත් ආවේ සේවය ලබන්නට නෙවෙයි, උන්වහන්සේව අනුගමනය කරන කෙනෙක් නම් අපි ආවෙත් සේවය කරන්නට. උන්වහන්සේ බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් විදිහට තමුගේ ජීවිතය දුන්නා වගේ අපිටත් සහෝදරයා වෙනුවෙන් තම ජීවිතය දෙන්නට පුළුවන් වෙන්න ඕනි කියලා උන්වහන්සේ මේ
උදෑසන ඔබට මට මතක් කර සිටිනවා ආදර දේවදරුනේ. එසේනම් අද දවසෙත් ස්වාමින් වහන්සේගේ වචනේ අහලා උන්වහන්සේට ස්තුති කරන්නට මේ උදෑසන ඔබත් එන්න ස්වාමින් වහන්සේගේ දේව පාමුලට මක් නිසාද ඔබව උන්වහන්සේ කැඳවගත්තේ සේවය ලබන්නට නොව සේවය කරන්නටයි ආදර දේවදරුවනේ. ඉතින් සමිඳුන්ගේ වචනය අහපු ඔබ සියලු දෙනාටම අද දවසේත් ස්වාමින් වහන්සේ තුල ආශිර්වාදාත්මක දවසක් වේවා. යේසු පිහිටයි හැමෝටම.